three uniform rods A B B C C D equal length දිග දෙකයි A වෙන W වෙන rods තුනක් තියෙනවලු A B B C C D කියලා හරි smoothly join කරලා තියෙනවලු BC වලින් end එක smoothly hinge කරලා තියෙනවලු high කරලා තියෙනවා fix point එකට හරි ඊට පස්සේ D කියන end එක sorry A B C D one end of a light in ඇදෙන්නේ නැති string එක E කියලා point එකට BC එකේ තියෙන attach කරලා හරි අද end එක උඩ එල්ලලා තියෙනවා හරි the three rods තුන equilibrium එකේ ඉන්නවලු x කියලා magnitude එකක් තියෙන horizontal force එකක් D වල වැඩ කරන හරි string එක තද වෙලාලු තියෙන්නේ හරි BC එක horizontal ලු හරි AB and CD 30යි 60යි කියලා angles හදනවලු හරි ඔක්කොම show that තියෙන්නේ මේ ගාන show that තියෙනවා කියන්නේ ලේසි generally ලේසි ගාන show that තියෙනවා කියන්නේ වරදින්නෙත් නෑ සාමාන්‍ය හරිද හරි එහෙනම් අපි මුලින්ම diagram එක ඇඳගමු මුලින්ම පහළම එන්න තියෙනවා diagram එක හරි මෙන්න ගත්තා මේක D මේ E කනෙක්ට් කරලා තියෙන්නේ මැදින් කියලා මොකක්ද කියලා තියෙනවද to a point E මැදින්ද මොනවද කියලා අපිට කිසිම data එකක් දීලා නැහැ පස්සේ හොයන්න කියලා තියෙනවා පස්සේ හොයන්න දෙන්නාට දීලා තියෙනවා හරියට ඔව් මැදින්ද මොකක්ද කියලා data එකක් කියලා නැහැ හරි මේක B මේක C මේක E පස්සේ 30ක angle එකකින් මේ වගේ දිගට යනවා තියෙනවා ඒ මෙතන ස්මූත්ලි හින්ච් කරලා තියෙන්නේ 30යි ඊට පස්සේ එතන angle එක 60ක් වෙන විදියට නිකන් 60කට තව ටිකක් ලොක් කරන්න පුළුවන් නේ 60 හරි 60ක් වෙන විදියට එතන තියෙනවා මොකද්ද D and මෙතෙන්ට අපි force එකක් දීලා තියෙනවා x කියලා මේ තමයි ගානේ ඇඳලා තියෙන diagram එක දැන් අපි forces mark කරගන්නවා මොනවාද හැම rod එකේම weight එක W කියන්නේ මෙතන W mark කරගන්න මෙතන අපිට කොහොමද ගානේ BE පස්ස පෙන්වන්න කියලා දෙනවා තුන බෙදීම හතරයි diagram එකත් ඒගොල්ලෝ ඇඳලා තියෙන පොඩ්ඩක් මැදට මෙහා වෙන්න තමයි E තියෙන්නේ එහෙනම් බර ඇක්තරම වැඩ කරන්නේ කොහෙන්ද මෙන්න මේ වගේ හරි E ගියා දැන් ඇද ගන්න හරි W මෙතනත් W හරි ඒ ටික හරි මුලින්ම x හොයන්න තියෙන්නේ ඊළඟට t හොයන්න තියෙන්නේ be හොයන්න තියෙන්නේ ගාන කිසිම joint එකක reactions හොයන්න කියලා නැහැ එහෙනම් මේ ගාන අපිට කිසිම joint එකක reactions හොයන්න නැතුව හදන්න පුළුවන් ඇති හදන්න පුළුවන් වෙනවනේ ගොඩක් දුරට අපි බලමු නේ පුළුවන්ද බැරිද මොකද කියන්නේ හරි එතකොට මට මේ c වටේ movements ගත්තා නම් w x විතරයි නේ එන්නේ එතකොට මේ පොඩි length එක a මේ පොඩි length එක a එහෙනම් මේ length එක a ගේ sin 60 තේරෙන්නේ මේ එක a sin 60 a sin 60 කියන්නේ මොකද්ද √3a divided by 2 එහෙනම් මේ length එක ඒකමයි √3a divided by 2 බස් මේ length එක 2a ගේ cos 60 මම මේ ටික diagram එකේ මත ගන්න. එතකොට මට moments කියද්දි කෙලින්ම ලියන්න පුළුවන්. ඒ කියන්නේ 2a into half ඕනනම් ඉතින් 2a into half ඒ කියන්නේ a. මේ මුළු length එක a. එහෙනම් මට c වටේ කොහෙද මම පහළට moments ගන්නවා. මේ c equilibrium එකේ ඉන්නේ. එහෙනම් ඒක rod එකේ equilibrium එකේ sorry. CD rod. for CD rod. මම c වටේ moments ගන්නවා. එතකොට මට එනවා w කින් එන moment එක w ගුණ කිරීම මේක. √3a divided by a into 2 minus x can get opposite direction and a minus them me x gonna කිරීම a equals 0 මේ a ට මේ a cancel out වෙනවා x කියන්නේ sorry ඔව් x එක නිකන් මම දෙකේ multiplication එක x එක දැක්කේ
√3w divided by 2 කෙලින්ම ආන්සර් එක එනවා. හරි. ඒතර ඒක හරි. ඊළඟට අපිට t හොයන්න තියෙන්නේ. ඒතර ආ බලන්න දැන් සමහර අය මෙහෙම නම් C joint එක කඩාගෙන C වල reactions වල t හොයන්න යනවා. එහෙම එපා. එකම දේ අපි A වල reactions දන්නේ නැහැ. වාට ඕනනම් A වටේ system එකේ movements ගන්නත් පුළුවන් t හොයන්න. හැබැයි ඉතින් A වටේ ගන්න නිකන් දඟලන්න ඕනේ නැහැ. මොකද්ද? වාට B වටේ මේ rods දෙකම consider කරලා movements ගන්න පුළුවන් නේද? වාට B වටේ මේ rods දෙකම consider A වටේ ගත්තොත් වාට ප්‍රශ්නයක් නැහැ පොඩ්ඩක් ඉන්න. t වෙන්නේ. නෑ. t හොයන්න කියලා sorry. t හොයන්න කියලා වාට movements ගන්න ගියොත් අවුලක් එනවා නේ. t හොයන්න ගිහිල්ලා වාට movements ගන්න ගියොත් වාට ප්‍රශ්නයක් එනවා මොකද්ද? වා දන්නේ reaction එක. වා දන්නේ මොකද්ද මෙතන වැඩ කරන reaction එක කියලා. කියන්නේ sorry reaction එක වැඩ කරන දුර. වැඩ කරන දුර වාට ගානේ දීලා නැහැ. හරිද? එතකොට වාට වැඩ කරන දුර හොයන්න නැතුව t හොයන්න යන්න බෑ. ඇත්ත කතාව t ට equations දෙකක් ලියන්න පුළුවන් මට. ලියලා සුළු කරන්න පුළුවන්. ඒක තමයි මට මෙතන joint එකක් කඩා ගන්න නැතුව කරන්න මට පේන ලේසිම විදිය ඒක. මොකද්ද? මුළු system එකට equilibrium එකට වාට දෙයක් දාන්න බෑ. මොකද දාන්න බැරි? මෙතන මේ A ගෙන් එන reaction එක මම දන්නේ නැහැ. ඒක තියෙන direction එක මම කියන්න දන්නේ නැහැ. මේක fix point එක මේක reaction එක ඕන අතකට එයාගේ reaction එක එන්න පුළුවන්. ඒතකොට එයාගේ reaction එකේ තියෙන direction එක දන්නේ නැතුව මට B වටේ movement එකක් ගන්නත් බෑ. equilibrium එකට දෙයක් ලියන්න බෑ. හරිද? ඒ කියන්නේ මේකේ total මේක consider කරලා දෙයක් ලියන්නත් බෑ. එහෙනම් මම equation එකක් ලියනවා. මොකද්ද? මේක එකනේ. මම equations දෙකක් ලියනවා. මේ පළවෙනි කැලේ හරිනේ. මම ඒක මකනවා. ඊළඟ x දානවා. x √3w divided by 2. මම මොකද්ද ලියන්නේ? මම මුලින්ම 4 rods B C and CD දෙකටම එකට B වටේ moments ගන්නවා. දෙකටම B වටේ moments ගන්නවා. මම මේ දුර මොකක් හරි මට හොයන්න ඕන එක x කියන අකුර capital X නේ අපි ඒකට අපි d දාගමු. මේක distance එක d කියලා දාගමු. හරි d. එතකොට B වටේ කොහෙද මම moments ගන්නවා? පහළට ගන්නම්කෝ. පහළට ගන්නවා. ඔක්කොම පහළට තියෙන මොනවාද w. w මේ දුර a. w a plus මේ දුරත් a 2a මේ දුර √3a divided by 2. අතර මේ w ට දුර w multiplied by 2a plus √3a divided by 2. weight වලින් එන moments ටික ඔච්චරයි. ඊපස්සේ t ගේ moment එකක් තියෙනවා අනිත් පැත්තට අපි consider කරන direction අනිත් පැත්තට t into d. එහෙම එකක් තියෙනවා. ඊළඟට මෙයාගෙන් මොකක්ද තියෙන්නේ? x ගෙන් තියෙනවා x a කියලා gap එකම තමයි x එතන තියෙන්නේ මේ කියන එක. මෙන්න මේ gap එක එතන ඉන්නේ නේ. හදලා දීලා. හරි. a කියන එකමයි තියෙන්නේ. එතකොට x system එක කරපුවානේ තනිය පැත්තට එහෙනම් minus x අපි value එක දන්නවද? එතකොට ඒකට ගෙඩිම value එක දාන්න. √3a divided by 2 into √3w divided by 2 into a equal 0. හරිද? එතකොට අතන ඔයාලට පේනවා නම් මෙතන √3w divided by 2 එකක් තියෙනවා. මේ දෙක ගුණ වුණාම w √3 divided by a එකක් තියෙන්නේ. මේ දෙක cancel out වෙනවා. මේ td එක අනිත් පැත්තට යනවා. මම just td කරලා අනිත් පැත්තට යනවා. මේකට මේක ගුණ කිරීම මේක cancel out වෙනවා. ඉතුරු වෙන්නේ මොකද්ද? wa plus w දෙකයි. ඒ කියන්නේ 3යි wa. මේක මගේ පළවෙනි equation එක. හරිද? පළවෙනි equation එක. ඊළඟට දැන් මට unknowns දෙකක් තියෙනවා. t දන්නෙත් නැහැ, d දන්නෙත් නැහැ. මම එහෙනම් තව equation එකක් ලියනවා. මොකද්ද? a වටේ මුළු system එකම consider කරනවා. හරිද? කළා moments ලියනවා. අන්න ඔක තමයි ටිකක් දිගේ වෙන්නේ. අපි බලමු. 4 system මොකද්ද? A වටේ පහළටම ගමු. පහළටම ගන්න.
දැන් මෙහෙම එකක් එනවා. මෙතන මුළු එක a 2a. ඒතර මේ ටික ඇවිල්ලා 2a sin 30. කියන්නේ ඇත්තටම a 2a into half නේ. ඒතර මේ මුළු කෑල්ල a. හරි. අතකොට ඕනනම් මේ කෑල්ල මොකද්ද? මේ කෑල්ල ඇවිල්ලා a divided by 2යි. හරිනේ. වැඩි ඩයග්‍රෑම් එකෙන් මාක් කරන්න. එතකොට මොමන්ට්ස් ගත්තී කෙලින්ම ලියන්න පුළුවන්. අතකොට a වටේ මේ අතර මම weights වලින් මොමන්ට්ස් එක මුලින්ම ලියා ගන්නවා. පළවෙනි weight එකෙන් මේ weight එකෙන් එනවා මොකද්ද? w into a divided by 2 එකක් එනවා. දෙවෙනි weight එකෙන් bc එක weight එකෙන් එනවා plus w into මොකක්ද දෙන්නේ? a plus a. කියන්නේ 2a. plus මෙයාගේ weight එක එනවා මොකද්ද? මෙතන මුළු එක a. මම දැක්කම a කියලා පේන්නේ නැහැ. හරි. මේ මුළු එක a 2a 3a 4a. sorry 3a plus root 3a divided by 2. iw into 3a plus root 3a divided by 2. right. weights වලින් moment ටික ලියලා ඉවරයි. a ටික ඔක්කොම මේ අතට තියෙන්නේ. ඊට මෙතන w sorry x moment එක. ඒකක් තියෙන්නේ මේ අතට. හැබැයි ඒක මොකද්ද? ඔයා මේක මෙහෙම දික් කරන් ආවොත් අර මෙහෙම දෙයක් එනවා. මෙන්න මෙතන මේකක් තියෙනවා. මෙන්න මේ දුර මොකද්ද? මේ දුර මේ ગેප් එක. මේ ગેප් එක කියන්නේ a. එතකොට මේ මුළු ગેප් එක මොකද්ද? මේ ગેප් එක ඇවිල්ලා 2a cos 30. 2a cos 30 කියන්නේ මොකද්ද? √3a. මේ ગેප් එක ඇත්තටම √3a. හරිද? මේ ලොකු ગેප් එක. එහෙනම් මේ පොඩි ગેප් එක මොකද්ද? මේ පොඩි ગેප් එක ඇවිල්ලා √3 - 1a. එතන අපි √3a - a කියලා දාමු. හරිද? අන්න ඔහම ඔයාලා ලස්සනට ගන්න ඕනේ. ඒතර ඒකත් ඇත්තටම සිස්ටම් එක මේ අතරමයි කරකවන්නේ. එහෙනම් x ගේ මොමන්ට් එක මොකද්ද? x කියන්නේ √3w divided by 2 into √3a minus a. ඊට පස්සේ t විතරයි සිස්ටම් එකේ අනිත් පැත්තට තියෙන මොමන්ට් එක. t වැඩ කරන දුර මොකද්ද? මෙතන a plus d minus t a plus d බාරි මම හිතුවේ t කියලා. ඉගෙනීමක √3 divided by 2w √3a minus a t අනිත් පැත්තට වැඩ කරනවා a plus d කියලා දුරකින්. ඒ මුළු එක තමයි බිඳුවට ඉක්වල් වෙන්නේ. හරි. දැන් ඔය ඉක්වේෂන් එක හිමින් සැරේ සුළු කරන්න. හරි. දැන් අපිට අර කේස් කැලේ දින මේ √3 නේ √3w divided by 2 ගුණ කිරීම a minus වෙලා තියෙනවා. මෙතන w into √3a divided by 2. ඔය දෙක cancel out වෙලා යනවා. හරි. ඔය දෙක cancel out වෙලා යනවා කියන අපිට ලේසි. හරි. එතකොට මේක ගුණ කිරීම මේ ටර්ම් එකයි මේක ගුණ කිරීම මේ ටර්ම් එක cancel out වෙලා යනවා. එතනින් එහාට මම cancel කරන්න යන්නේ නැහැ. ඊටු ටික ඔක්කොම සුළු කරලා ලියනවා. මොකද්ද සුළු කරලා ලියන්නේ? මෙතන wa divided by 2. එතන අපි මෙහෙම ලියමු. wa තියෙනවා. මේකෙන් half වෙනවා. මෙතනින් දෙකක් එනවා. මෙතනින් තුනක් එනවා. plus මෙතනින් මොකද්ද? √3 divided by 2 into √3 කියන්නේ 3 divided by 2 එකක් එනවා. එච්චරයි නේ ඉන්නේ. මේකයි cancel out වෙනවා. ඕක equal වෙනවා t a plus d ට. හරිද? දැන් ඔයාලට මේක සුළු කරාම 2 3 5යි 3 බෙදීම 2 1 බෙදීම 2 කියන්නේ 1.5 2යි 5යි 2යි 7යි. එතකොට මේක 7යි wa equals t a plus d කියලා එන්නේ. ඒත් මේක තමයි අත්‍තරම ඔයාලට ගන්න තියෙන ඉක්වේෂන් දෙක. කයි දෙකයි. අත්‍තරම ඔය දෙක බෙදලා d හොයන එක ලේසි. ගානේ මුලින්ම මේගොල්ලෝ t තමයි පෙන්වන්න කියලා තියෙන්නේ. t තමයි ගානේ පෙන්වන්න කියලා තියෙන්නේ. අවුලක් නැහැ. අඩු කරමු. හරි. දෙකෙන් මම එක අඩු කරනවා. දෙකෙන් එක අඩු කරාම මේ පැත්ත මොකද්ද? 7wa ගෙන් 3wa ගියාම 4wa. මෙතන ta plus td තියෙන්නේ. ඒකෙන් td එකක් අඩු කරාම මොකද ඉතුරු වෙන්නේ? ta විතරයි ඉතුරු වෙන්නේ. ඒට a කැන්සල් කරා t කියන්නේ 4w වෙනවා. හරිද? ඊට පස්සේ ඊළඟ කැලේ මේ දෙවෙනි කැලේ. දෙවෙනි කැලේට උත්තරේ මේක. තුන්ට උත්තරේ මොකක්ද? තුන්ට උත්තරේ
එකෙන් ගන්න පුළුවන් දැන් ලේසි. එක මොකක්ද අපි දන්නවා 3යි WA equal T කියන්නේ 4යි W කියලා දන්නවා D. W to W කැපෙනවා. ඕකෙන් එනවා BE කියලා අපි ගත්තේ D. D එනවා කීයද? 3A divided by 4. හරිද? එහෙනම් එච්චරයි. මේ ගානේ එක හැදෙනවා. දැන් කෙනෙක්ට ඇත්තටම මේකේ ජොයින්ට් එකක් කඩලා හදන්න ගියොත් ලේසි නැද්ද කියලා හිතෙන්න පුළුවන්. හරිද? මෙහෙම කරන්නේ නැතුව. මම හිතන්නේ ඇත්තටම මේකත් ඇත්තටම එකම දේ ඉක්වේෂන්ස් දෙකයිනේ මේකේ තියෙනවාට මේ ඉක්වේෂන්ස් දෙක පටල ගන්න නැතුව ලියා ගන්න පුළුවන් නම් ඉක්වේෂන්ස් දෙකෙන් උත්තරේ එනවා. හරිද? මේක පොඩ්ඩක් හොඳට බලලා ලියන්න ඕන. එහෙම නැත්නම් කෙනෙක්ට මේ C ජොයින්ට් එක කඩා ගන්න පුළුවන්. හරිද? C ජොයින්ට් එකට xy කියලා දෙකක් දාගෙන simple x simple y කියලා දෙකක් දාගෙන ඕකේ උඩ අතට බල සමතුලිතතාවය දාපු ගමන් y එනවා w කියලා. මේ අතර horizontally equilibrium එක දාපු ගමන් එනවා simple x කියන්නේ මේ capital X ම වෙන්න ඕන. ඔය දෙක එනවා. ඊට පස්සේ I B B ට C කියන්නේ B BC rod එකට B වටේ මොමන්ට් එකක් දාන්න වෙනවා. ඒකවා දන්නේ නැති දෙකක් එනවා TD දෙකම එනවා. එතකොට එතන එක ඉක්වේෂන් එකක් කොහෙන් ගියත් එනවා. හැබැයි ඔයාලට තව ඉක්වේෂන් එකක් හොයාගන්න ඕනේ. ඒ තමයි මේ අපේ මේ ඉක්වේෂන් එක. හරිද? TD තියෙන ඉක්වේෂන් දෙකක් එනවා. ඉතින් ඒ විදිහෙන් ගියොත් මොකද ඔයාලට කොහෙන් ගියත් මේ ඉක්වේෂන් එක ලියන්න වෙනවා. තව මොමන්ට් එකක් කොහෙන් ගියත් ලියන්න වෙනවා. xy හොයන්න තව ඉක්වේෂන්ස් දෙකක් ලියන්න වෙනවා. ඒක ලියන්න වැඩි. හරිද? බට් ඉතින් කෙනෙක්ට ඒ විදිහට හදුවට වැරද්දක් නැහැ. මේ විදිහ පෙවුනොත් මේ විදිහ ලියන්න තියෙන ප්‍රමාණය මම හිතනවා අඩුයි කියලා. හරිද? එහෙනම් 15 A හරි. ඊට 15 B තියෙන අපිට. හරි. එක බලමු. පෝස් කරගෙන බලන්න ඕන නම් බලන්න. හරි මම කරනවා. හරි. එතකොට 15 B 15 B එක ඇවිල්ලා ෆ්‍රේම් එකක් තියනවලු හරි රොඩ්ස් පහක් තියනවලු රූපෙන්ද තියෙන විදිහට හරි AC BC දෙකයි AC හරි BC හරි දෙකයි හරි BAC 30යි ACD 30යි ඕකේ අතනන් මොකුත් දීලා තියෙන CAD ගන්න හරි B වලින් P කියලා එකක් ලෝඩ් එකක් එල්ලලා තියෙනවා කියන පහලට P වැඩ කරනවා A වල ස්මූත්ලි හින්ච් කරලා තියෙනවා vertical plane එකේ equilibrium එකේ තියනවලු BC horizontally තියෙන විදිහට Q කියලා force එක apply කරලා තියනවලු joint D ට horizontally Q කියලා force එක. හරි. එහෙනම් ගානෙච්චරයි. BC ගේ tension එක දීලා තියෙනවා අපිට. BC ගේ tension එක දීලා තියෙනවා. ඒකෙන් පාවිච්චි කරලා තමයි stress diagram එක අඳින්න තියෙන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම diagram එක copy කරගමු. මුලින්ම මම මෙහෙන් පටන් ගත්තොත් මේක මෙහෙම එනවා. B C හරි ඊට පස්සේ ඔතන ටික පොඩියට ඇඳලා ඔව් මේ ඩයග්‍රෑම් එක ලොකුට ඕනේ නැහැ මේ ඩයග්‍රෑම් පොඩ්ඩක් පොඩියට ඇඳලා පොඩ්ඩක් මේ සාමාන්‍ය ප්‍රමාණයට පොඩියට මේක B මේක C එතකොට මෙතනට ඇත්තටම
මොකක්ද වෙන්න ඕන? එතන 30 වෙන්න ඕන මේක. හරි. එතන 30 කියන්නේ කියන්නේ දෙකෙන් තව ටිකක් අඩු වෙනවා. මෙන්න මේ වගේ තමයි කියන ටැන්ගල් එක පළවෙනි එක. හරි. BC මේක A. ඊපස්සේ එතන ඉඳලා 90 ඩිග්‍රී එකක් අපි ගන්නවා මෙහෙම. ඊපස්සේ එතන ඉඳලා තව 30 එකක්. කියන්නේ මෙන්න මේ වගේ එකක්. එතන හරි. මේක 90 අය මේක 30. ඒතර මේක 30 නම් මේක 30 නම් ඩයග්‍රෑම් එකේ දීලා තියෙන විදිහට මේකත් 30 වෙන්න ඕනේ. හරි. ආයක 30 නම් මේකත් 30 කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතන 60 වෙන්න ඕනේ. හරි. ඒක හරි. A B C මෙතන D. මෙතනින් P කියලා එකක් පහළට වැඩ කරනවා. මෙතනින් Q කියලා එකක් මෙහාට වැඩ කරනවා. එතකොට මෙහෙම තියෙනවා නම් මෙතනින් මොකක් හරි R කියලා එකක් වැඩ කරයි මෙහෙම. රියැක්ෂන් එකක්. ඒ රියැක්ෂන් එක ගන්න නැහැ. මම ඉතින් ওই රියැක්ෂන් එක ලියා ගන්නවා. ලියාගත්තට ඒක හොයන්න යන්නේ නැහැ. ඒක ලියා ගන්නවා මෙහෙම R කියලා. ඊට පස්සේ මොකද්ද? අපි මේක එන්ක්ලෝස් කරන මේක ගහ ගන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි ස්ට්‍රෙස් ඩයග්‍රෑම් එකෙන් කියන්නේ ඔය අඳින්න කියන ඔය ඩයග්‍රෑම් එක බෝඩ් අංකණයෙන් අඳින මේ ඩයග්‍රෑම් එක ඇඳලා තමයි අපි මේවා මේ ටෙන්ෂන්ද ත්‍රස්ද කියලා බලන්නේ. කියන්නේ තෙරපුම්ද ආතතිද කියලා බලන්නේ. ඒක ඇඳලා ඉවරයි. ඒ වුණාට මම ඒලල් කාලේ ඉඳන් පුරුදු වෙලා තිබ්බ එහෙම බලනකොට ඒතොර ඩයග්‍රෑම් එක අඳින්නත් ලේසි. නිකන් කෙටි ක්‍රමයකින් තෙරපුම්ද ආතතියක්ද කියලා ඩයග්‍රෑම් එක අඳින්න නැතුව බලනවා. හරි. ඒතර මේගොල්ලෝ කොහොමද දීලා තියෙනවා BC ගේ ආතතිය අගය දීලා තියෙනවා. 10 මුල තියෙන කියලා. ඇත්තටම ඔයාලට BC ගේ ආතතියක්ද තෙරපුමක්ද තියෙන්නේ නැත්නම් ටෙන්ෂන්ද ත්‍රස්ද කියලා බලන්නේ කොහොමද? ඔයා හිතන්නේ මේ සිස්ටම් එකේ BC රොඩ් එක අයින් කරා ඔයා. මේ සිස්ටම් එකේ BC රොඩ් එක අයින් කරොත් මේක කැරකෙන්නේ මොන අතරද? ඔයා මේ BC රොඩ් එක අයින් කරොත් ඇත්තටම මොකද වෙන්නේ? මේ ලෝඩ් P කියන ලෝඩ් එකකින් හින්දා මෙයා මෙහෙම පහළ අතර කැරගෙනවා. තේරෙනවද? මේ AB රොඩ් එක පහළට කැරගෙනවා. කියන්නේ මේ BC රොඩ් එක ඇදෙන්න බලාගෙන ඉන්නේ. තේරෙනවද? කියන්නේ යාගේ තියෙනවා මොකද්ද? ටෙන්ෂන් එකක් තියෙනවා. ඇදෙන්න බලාගෙන ඉන්නවා කියන්නේ ටෙන්ෂන් එක. ඊට පස්සේ ටෙන්ෂන් එකේ වැලියු එකක් දීලා තියෙනවා. නියම 10√3. හරි. ඊළඟට මොකද්ද? අපි AB රොඩ් එක අයින් කරමුකෝ. AB රොඩ් එක සිස්ටම් එකෙන් අයින් කරොත් මේ සිස්ටම් එක තද වෙන්න බලාගෙන ඉන්නේ. තේරෙනවද? මේ දැන් මෙහෙම එකට එකතු වෙන්න බලාගෙන ඉන්නේ. මෙතනින් මේක පහළට ඇදෙනවා. මේක තල්ලු වෙනවා. හරි. කියන්නේ මේ AB රොඩ් එක තද වෙලා තියෙන්නේ. කියන්නේ යා ත්‍රස්ට් එකක ඉන්නේ. තේරෙනවද? එයා ත්‍රස්ට් එකක් තියෙන්නද. ඊට පස්සේ ඔයාලට CD රොඩ් එක අමතක කරන්න. සිස්ටම් එකේ CD රොඩ් එක තිබ්බේ නැත්තම් මොකද්ද වෙන්නේ? මෙතනින් මෙහාට ඇදෙනවා. මේ AD රොඩ් එක මෙහාට ඇදෙනවා. මේ සිස්ටම් එක මෙහාට කරගෙන බලනවා. කියන්නේ CD රොඩ් එක ඇදෙන්න බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ ආයි ටෙන්ෂන් එක. ඇදෙන්න බලාගෙන ඉන්නවා කියන්නේ ටෙන්ෂන් එකක් තියෙනවා. හරි. සමානලාට සමාන හැම රොඩ් එකකටම ඔබ කියන්න අමාරුයි ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. හරි. පුළුවන් පරිමේට කරගන්නවා. හරි. ඊට පස්සේ වා DC රොඩ් එක. හරි. AD රොඩ් එක. AD රොඩ් එක කන්සිඩර් කරොත් ඒක අයින් කරලා හිතුවොත් මොකද්ද වෙන්නේ? AD රොඩ් එක අයින් කරා ඇත්තටම ගොඩක් දුරට මේකින්ද මේක මෙහෙට කරගෙන බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? AD රොඩ් එක ඈත් වෙන්න බලාගෙන ඉන්නේ. කියන්නේ AD රොඩ් එකේ තියෙන මොකද්ද? ටෙන්ෂන් එක. එයාත් ඇදිලා තියෙන්නේ. එහෙනම් ටෙන්ෂන් එක. තද වෙලා නෙමෙයි. හරි. ඇදිලා තියෙන්නේ. එතකොට එතන ටෙන්ෂන් එක. දැන් ඊතුරු මොකද්ද? AC රොඩ් එක. AC රොඩ් එක අයින් කරොත් ඇත්තටම දැන් සමහර අයට මේක හිතෙන් හිතුවට දැන් තේරෙන්නේ නැහැ සමහර අයට. සෙන්ස් එක තියෙනවා නම් නිකන් අර මේ වගේ අර මෙකැනිකල් දේවල් යන අයිඩියා එකක් තියෙන අයට තේරෙයි. මෙතන මේ AC රොඩ් එක අයින් කරොත් එහෙම මේක මෙහෙට ඇදෙනවා. මේක මෙහෙට ඇදෙනවා. එතකොට මේ කොටුව හතර පොඩ්ඩක් මෙහෙම
තැලෙනවා වගේ නේ බලන්නේ. මේක 4 පොඩ්ඩක් තැලෙනවා වගේ බලන්න. අය කියන්නේ AC එකේ දිග අඩු වෙන්න බලාගෙන තියෙන්නේ. ඒ කියන්නේ AC තද වෙලා ඉන්නේ. ඒ කියන්නේ AC වල තියෙන thrust එකක් තෙරපුමක් තියෙනවා. තෙරපුමක් කියන අපිට මේ තෙරපුම මේ අතර මාස් කරන්න පුළුවන්. හරි. මම සාමාන්‍යයෙන් ඔය බෝවංකනේ ගානක් කරන්න කලින් බෝඩ් ඩයග්‍රෑම් එක අඳින්න කලින් ඔය ටික මාක් කරන් ඉන්නවා. හරි. ඒකට ඩයග්‍රෑම් එක ලේසියෙන් අඳින්න පුළුවන් ඒකයි. ඊට පස්සේ දැන් අංක ටික දා ගන්න ඕනේ. අපි ගාන කියලා බලමු. BCD වලට තමයි බෝඩ් නොටේෂන් එකෙන් ස්ට්‍රෙස් ඩයග්‍රෑම් එක අඳින්න ඕනේ. අපි හරි. BCD මුලින්ම B සල ගන්න ඕනේ, C සල ගන්න ඕනේ, D සල ගන්න ඕනේ. ඒතර B සල ගන්න එක තමයි ඔයාලට ගාන හදන්න ලේසි. එතනම D සලුවත් මේවා කරුවත් කමක් නැහැ. C වලින් පටන් ගන්න පුළුවන්. එතන B වලින් පටන් ගමු ලස්සනට. ඊට පස්සේ මම දාගන්න මෙතනට එක මේක A level pass result නම් ABCD කියලා දාගන්න එක ප්‍රශ්න නැහැ. සමහර අයට මේ regions ABCD EFG කියලා සිම්පල් අකුරු වලින් මාක් කරන්න පුළුවන්. මම උරුනේ 1 2 3 කියලා මාක් කරන්නේ. ඒ තවලක් නැහැ. හරි. 1යි මම මේ region එක 2යි කියලා ගන්නවා. කියන්නේ මේ මුළු region එකම 2යි. මෙතන 3යි. හරි. මේ හරියත් දෙකම තමයි. එතකොට මේක 1 2 3 මේ හරියත් එකම තමයි. හරි. මේක ඇතුළට මම 4 කියලා දා ගන්නවා. මෙතනට 5 කියලා දා ගන්නවා. මෙතන regions 5යි තියෙන්නේ. හරිද මෙතන? දැන් මුලින්ම B එකට අපි බෝ diagram එක අඳිමු. බෝ diagram එක අඳිනවත් එක්කම table එක fill කරාට කමක් නැහැ. එතකොට table එකේ අපිට rows 4ක් තියෙනවානේ. ඒකට table එක ගහමු. table එක අපි ගහගන්නේ මෙහෙම. මේක root එක මොකද්ද? notation එක tension නම් මේක trust නම් මේකට හරියට දානවා. මේ force එක කියන value එක ඇත්තට. හරි සමහරවල් වල tension එක යටතේ tension එක ලියන්න පුළුවන්. එහෙමත් ලියනවා. අතර marking වල එහෙම නෙදින අපි එහෙම ලියමු. අයිත් තව කොලම් එකක් ඕනේ. හරි. මේ අදින් හරි. හරි. දැන් අපි බෝඩ් ඩයග්‍රෑම් එක අඳින්න ගමු. මුලින්ම B joint එක අඳිනවා. 1 2 1 2කින් පටන් ගන්නකොට 2 3න් පටන් ගන්න එක ලේසිනේ. 2 3න් පටන් ගමුකෝ. 2 ඉඳලා 3ට යද්දි මෙහාට එන්න. මම හැමතිස්සෙම ඒ කාලේ හැම ගානක්ම හදන්න පුරුදු වෙලා තිබ්බේ ඇන්ටි ක්ලොක්වයිස් කියලා. ඒක නිකන් අර ඔයා හැම ගානක්ම මේ ඇන්ටි ක්ලොක්වයිස් හදලා පුරුදු නම් ඔක පැටලෙන්නේ නැහැ. ඒ විදිහට පුරුදු වෙන්න. හැම ගානටම ඔයා එකම ඔයා විදියක් තියාගන්න. කෙනෙක්ට ඔක ක්ලොක්වයිස් ගන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්න නැහැ. මම හැමදාම ඇන්ටි ක්ලොක්වයිස් තමයි ජොයින්ට් එක වැඩේ කිව්වේ. හරි. එතකොට 2 3 2 3 කියන්නේ මැද හරියකින් පටන් ගමු. මෙහෙම. 10√3ට අදාළ දුර. ඊතල ගහන්න එපා. ඊතල ගැව්වම වෙනස් වෙනවා. ඒතර මෙතන 2 මෙතන 3. හරි. ඒක 10√3ට අදාළ දුර. අස්සේ මම මාක් කරන්න යන්නේ නැහැ. ඊටමදී වෙන හින්දා. ඊට පස්සේ 3 1. 3 1 මේ අතර තියෙන්න ඕනේ මොකද්ද? ඇන්ගල් එක 30කින් යන්න ඕනේ. එන්නේ මෙහෙම. හරිද? ඇන්ගල් එක මාක් කරන්න මෙතන 30යි. එක මෙතන පස්සේ 1 2 කියන්නේ මොකද්ද? 1 2 කියන්නේ vertically පහළට P තියෙන්න ඕනේ. එතකොට මේක P. මේක P. මේක 10√3. මේක 1 3. එතකොට මොකද්ද? ඔයාලට 1 3 length එක ගන්න පුළුවන් මොකද්ද? 1 3 කියන length එක equal වෙනවා. මේක 10√3 නම් 10√3ව cos 30ෙන් බෙදුවාම මේක cos 30. ඒ කියන්නේ මොකද්ද? මූල 3 බෙදීම දෙක මේක 20 කියලා එනවා. හරි? 20. ඒ කියන්නේ මොකද්ද? ඔන්නම් 20 cos 30 තමයි 10 මූල 3 වෙන්න ඕනේ. 20 cos 30 කියන්නේ 10 මූල 2. හරි? ඒතරොම ඔන්නම් 1 2 කියන්නේ මොකද්ද? ඒක පස්සේ ගන්න අපිට පෙන්නන්න කියන 1 2 කියන්නේ p. p කියන්නේ ඔන්නම් දැන් 20 sin 30 ගන්න පුළුවන්. p කියන්නේ දැන් tan වලින් යන්න පුළුවන්. p ගලින් වටිනා 10යි කියලා. එහෙනම් අපි පළවෙනි රොඩ් එක ලියමු. අපි හොයාගත්තා AB රොඩ් එක. රොඩ් එක AB. notation එක 1 3. 1 3 කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155
මම මේකෙන් බලාගත්ත එක කෙලින් ත්‍රස්ට් එකක් තියෙන කියලා මම දැන් දන්නවා. මම මේ මෙතඩ් එකෙන් මේක ත්‍රස්ට් එකක් තියෙන කියලා දන්නවා. එහෙම නැත්නම් ඔයාලට බලාගන්න පුළුවන් කොහොමද? මම 2 ඉඳන් 3ට ගියා 3 ඉඳන් 1ට ආවේ. මම මෙහෙම. කියන්නේ මෙතන මේ අතර තමයි මෙතන ගෑල්ලක් දෙන්න ඕනේ. යා කියන්නේ මේක මෙහෙම ත්‍රස්ට් එකක් තමයි තියෙන්නේ. හරි. අතර ත්‍රස්ට් එක කීයද? 20යි. අපිට නිව්ටන්ස් වලින් උත්තර දීලා තියෙන්නේ එහෙනම් 20යි නිව්ටන්ස් යුනිට් එකත් එක්ක ලියන්න. හරි. තොර පළවෙනි එක ඉවරයි. පළවෙනි ජොයින්ට් එක හරි. දැන් දෙවෙනි ජොයින්ට් එක. දෙවෙනියට අපි C වලට යනවා. දැන් අපි already එතන ඇඳ එක මොකද්ද? 3 2. 3 2 ඇඳලා තියෙන්නේ. හරි. 3 ඉඳලා 2ට ආවා. ඊට පස්සේ අපි 2 4 අඳින්න ඕනේ. 2 4 කොහොමද? 2 4 අඳිද්දි පොඩ්ඩක් ඔයාලට ජ්‍යාමිතිය ගැන බලන්න වෙනවා. මොකද්ද? මොකද්ද ජ්‍යාමිතිය බලන්න වෙන්නේ? මෙතන 30යි. මෙතන 30යි සරලව. මෙතන 30යි මෙතන 30යි කියන්නේ මෙතන 120යි. මෙතන 120යි 30යි කියන්නේ මේක මොකද්ද? 150යි මේ උළුව. මේ උළුවේ 150 නම් මොකද්ද මේ එකත් ඇන්ගල් එක 30ම තමයි. හරිද? එතකොට 3 ඉඳලා 2ට ගියා. 2 ඉඳලා මම දන්නා පහළට එන්න ඕනේ මෙතන ඊතලේ පහළ කියලා. මට උඩට පහළ හිතන්න ඕනේ නැහැ. මම කලින් මාක් කරගත්තා. ඒකයි මම මෙතන දෙපාවිච්චි කරන්නේ 30. නැත්නම් උඩට ඇඳත් ඒක ඇත්ත නෑ. දෙන්න පොසිබල් නෑ කියලා වාට තේරෙනවා. මේකත් එක්ක පැරලල් එකක් ඉන්නවා. අහමයක් එනවා. ඊපස්සේ ඔය 2 4 නේ අපි යන්නේ. 4 ඉඳන් 3ට යද්දි ආයි 4 ඉඳන් 3ට යන්න ඕනේ. මොකද්ද? 4 ඉඳන් 3ට යද්දි vertical එකත් එක්ක 30ක් හැදෙන්න ඕනේ. තේරෙනවද? 4 ඉඳන් 3ට යද්දි කියන්නේ මෙන්න මෙහෙම යක් එන්න ඕනද? මෙන්න මෙතන 30ක් තියාගෙන ඔක එන්න ඕනේ. 4 ඉඳන් එන්න ඕනේ මෙහෙම. 4 ඉඳන් 3ට මෙහෙම යක් එන්න ඕනේ. 2 ඉඳන් 4ට මෙහෙම යක් යන්න ඕනේ. තේරෙනවද? ඔක අනිත් පැත්තට ඔයා 2 මෙහෙට අඳින්න ගත්තොත් මේක හම්බෙන්න බෑ කියලා ඔයාලට තේරෙයි ඒක. විතර කලින් ටෙන්ෂන් ත්‍රස්ට් මාක් කරගත්තාම ඒව හිතන්න දෙයක් නැහැ. එතකොට 4 තියෙන්නේ මේ වගේ හරියට. හරි. මෙතන ඇන්ගල් එක 30යි. මෙතන ඇන්ගල් එක 30යි. මෙතන ඇන්ගල් එක 90යි. හරිද? එතකොට 30 90 කියන්නේ 120යි කියන්නේ මේකත් 30 වෙනවා. එතකොට 30 නම් මේක පොඩ්ඩක් තව ලස්සනට අපි අදිමු. එහෙම ලස්සනට 30 තියනවා කියන්නේ මොකද්ද? ලස්සනට 30 තියනවා කියන්නේ මේක ලෙන්ත් එක මෙතන තියෙනවා. එතකොට මේ ලෙන්ත් එකම මෙහෙම තියෙන්න ඕනේ. මෙහෙමයක් තියෙනවා. 30. හරි. 30යි. එතකොට මෙතන 90 නම් මෙතන 30 ඇන්ගල් ට්‍රැන්ගල් එක ඇතුලේ තියෙන ඇන්ගල්ස් දෙකක් මාක් කරනවා ඇති බෝඩ් ඩයග්‍රෑම් එකේ. ඊට වඩා මාක් කරන්න යන්න ඕනේ නැහැ. මේ දෙකක් තියෙනවා කියන තුන්වෙනි එක ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. 180 අඩු කරලා ඉඳ ඩේටා විදියට මාක් කරන්න ඕනේ. එක ඇන්ගල් එකක් ට්‍රැන්ගල් එක ඇතුලේ ඇන්ගල්ස් දෙකක් විතරයි. හරි. ආතර 3 2 හරි 2 ඉඳන් 4ටත් ආවා. 4 ඉඳන් 3ටත් ගියා. ඒක ඇල්ලත් හරි. දැන් අපි ලියමු. වාට මෙතන ලියන්න පුළුවන් 3 4. 3 4 කියන්නේ මේකත් 30යි මේකත් 30නේ. 120යි 30යි 150යි එහෙනම් මෙතන 30යි. කියන්නේ මේකත් මොකද්ද? 10√3ම වෙන්න ඕනේ. එයා කෙලිම බලලා ලියන්න පුළුවන්. එහෙනම් මෙහෙම ගන්න පුළුවන්. මොකද්ද? මේක 30යි නම් මේක 10√3 ගේ cos 30 මේක ඇල්ල. මේක ඇල්ල 10√3 ගේ cos 30. ඒ කියන්නේ මොකද්ද? 20√3 ගේ cos 30 තමයි 2 4 කියන්නේ. 2 4 කියන්නේ 20√3 ගේ cos 30. cos 30 කියන්නේ මොකද්ද? මූල 3 බෙදීම 2. කියන්නේ එකත් පොඩ්ඩක් ඉන්න. ඒක 10ද? ඒක 10 වෙන්න බෑනේ. මේක 10√3 එයාගේ cos 30ක් ගන්නවා. එතකොට ඔය 10 වෙන්නේ නැහැ. සෝරි මට. මේක √3 divided by √3 divided by 2. so 10 into 3 එනවා. කියන්නේ 30. මේක 30. 2 4 කියන්නේ 30. අද අපි දැන් අදිමු. 3 4 කියන්නේ අපි DC නැත්නම් CD. CD ගේ මේක මොකද්ද? 2 4. 2 4 කියන්නේ මොකද්ද? sorry. CD කියන්නේ CD නේ ගත්තේ. CD කියන්නේ 2 4 2 4 කියන්නේ 30. ටෙන්ෂන් එකක්ද ත්‍රස්ට් එකක්ද අපිට ඩයග්‍රෑම් එකෙන් ගෙලින්ම දැක්ක ගමන් කියන්න පුළුවන් 2 4 එක ටෙන්ෂන් එකක් කියලා. එහෙම නැත්නම් 3 4 2 4. 2 4 මේ අතර ඉන්නේ මෙහෙම ඇදිලා තියෙන ඇදගෙන ඉන්නේ කියන්නේ ටෙන්ෂන් එකක්. ටෙන්ෂන් එකක් කියන්නේ මොකද්ද? මෙතන ලියවෙන්න ඕන 30 නිව්ටන්. ඒක CD 30. ඊළඟට
3 4ට අදාළ වෙන්නේ මොකද්ද? AC. AC කියන්නේ 3 4. ඒක තියෙන්නේ 10 root 3. ආයෙක මොකද්ද? thrust එක. මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහලා තියෙන. ඒ කියන්නේ මෙතන මෙහෙම ඉඳලා යනවා දිගින් හරි. thrust එකක් තමයි. ඒකට 10 root 3 newton. ඒකත් හරි. දැන් ඊළඟ ගාන කියලා තියෙන හතරවෙනි ජොයින්ට් එකක් දින්න ඕනේ. හතරවෙනි ජොයින්ට් එක මොකද්ද? D ජොයින්ට් එක. D ජොයින්ට් එක මේක. දැන් අපි ගාව D ජොයින්ට් එක වටේ අපි දන්න එක මොකක්ද තියෙන හතර දෙක අපි ඇඳපු එකක් තියෙනවා. එහෙනම් අපි එතන ඉඳන් ඇන්ටි ක්ලොක්වයිස් කරගෙන 4 ඉඳන් 2ට ගියා. හරි. ඒක මෙතනට එනවා. 2 ඉඳලා 5 horizontal force එක. හරිද? කියන්නේ 2 ඉඳලා 5 මේ අතර කොහේ හරි මේ හරිය තමයි 5 තියෙනවා. ආයි 5 ඉඳලා 4ට මෙහෙම එන්න ඕන. පොඩ්ඩක් මේ හරිය මකන්න බෑ. හරි. ඒක 4 අරහෙන් දියමුකෝ. 2යි 4යි කියන්නේ 20 root 3 ගේ cos 30. ඒ කියන්නේ 30. හරි. 2 ඉඳලා 5 මෙහාට එන්න වෙනවා. 5 ඉඳලා 4 තමයි මේක දිගේ මෙහෙට යන්නේ. හරි. එහෙනම් 5 ඉඳන් 4 මෙතන ඇන්ගල් එක කියලා. මෙතන ඇන්ගල් එක 90යි. ඒ කියන්නේ 3 4. 3 4 ලයින් එක දිනවනේ. 3 4 ලයින් එක කියන්නේ 3 4 අදාළ රොටේට අදාළ ලයින් එක මේක. එතකොට 5න් එන එක මේක 4නේ. 5න් එන එක මෙතනත් එක්ක 90ක් හදන්න ඕනේ කොහෙන් හරි. හරි 5න් එන එක මෙතනත් එක්ක 90ක් හදන්න ඕනේ. 90ක් හදලා මේක දික් කරාමත් එයා ගිහිල්ලා 5 මිනිත් වෙන්න ඕනේ. මේක තමයි මේක පැන්සලකින් අඳින්න ගැන වගේ අවුන් කරපු අංක දාපු තැන් එහෙම මකන්නේ. ලස්සනට වැල්ඩ තියන්නවා. මෙහෙම දෙක මට දික් කරන්න පුළුවන් 3 පාස් කරලා පහට යනවා. ඒතර පහ මෙහෙම තියෙනවා. දෙකේ ඉඳලා පහට කෙටින් එන්නත් ඕනේ. පහේ ඉඳන් මෙතනට 90ක් වදින්නත් ඕනේ. රෆ්ලි 90ක් වගේනේ. ඒතර මේක තමයි ඔය බෝඩ් ඩයග්‍රෑම් එකේ එන්නේ. හරි. එතකොට දැන් අපි 4 5 හෙව්වා. හරිද? අද අපි මේක දන්නවා මොකද්ද? මේක 10 root 3. එහෙනම් මේකත් දන්නවා 30 කියලා. මේක දන්නවා 20 කියලා. මේක 10 root 3 නම් මෙතන ඇන්ගල් එක මොකද්ද? මේක 30 නම් මෙතන ඇන්ගල් එක 60යි. මෙතන ඇන්ගල් එක 60යි. මොනවාද මෙතන ඇන්ගල් එක 30යි. 60 මාක් කරන්න 30 මාක් කරන්න ඕනේ නැහැ. හරිද? එතකොට මේක 10 root 3 නම් මේ සයිඩ් ඇත්තටම මේකට ඉක්වල් එකක් නේ එන්න ඕන. ඔව්. නෑ පොඩ්ඩකින් නෑ ඉක්වල් එකක් නෙමෙයි එන්න ඕන. ඉක්වල් එකක් එන්න ඕන කියලා නෑ. මේක 60 මේක 30 නේ. සර්. මේක මේ වගේ එකක් නෙමෙයි එන්න ඕනේ. එතකොට අපිට tan ගෙන් ගන්න පුළුවන් ඕන නම් මොකද්ද? මේ මොකක් හරි මම මේ හොයන්න ඕන එක 4 5නේ. 4 5 බෙදීම 10 root 3 කියන්නේ මොකද්ද? 4 5 බෙදීම 10 root 3 කියන්නේ tan 60. හරි. කියන්නේ මූල 3. මූල 3 කියන්නේ 4 5 කියන්නේ මට එනවා කියලා 30යි කියලා යනවා. 4 5 කියන්නේ ආයි 30යි. කියන්නේ මේ වගේම දුරක් තියෙනවා. රෆ්ලි ඒ වගේ තමයි එන්නේ. මේක 30 නම් මේ වගේ දෙගුණයක් තමයි මේක. මේක 30යි. මේක මොකද්ද? මේක වගේ දෙගුණයක් වෙන්න ඕනේ. ඒක වට දාලා බලන්න ඕනේ. මෙයාගේ sin 30 තමයි මේක. මෙයාගේ භාගේ. මෙයාගේ sin 60. මූල 3 බෙදීම 2. ඒ තමයි 30. හරිනේ. එතකොට මේ මෙතන ඉඳන් මෙතන තමයි 20 root 3. ඒකත් හරි. දැන් එන අපි ඊළඟ රොඩ් එක ගමු. ඊළඟ රොඩ් එක මොකද්ද අපි ඉතුරුලා තියෙන්නේ? AD. AD කියන්නේ මොකද්ද? 4 5. 4 5 කියන්නේ කීයද? 30යි. අපි මේකෙන් දන්නවා කෙලිම ටෙන්ෂන් එකක් තියෙන්න ඕන කියලා. හරිද? කෙලිම කියන්න පුළුවන් ටෙන්ෂන් එකක් තියෙන්න ඕන කියලා. ඒක ඕනනම් ඔයාලට ඩයග්‍රෑම් එකෙත් අපිට හරියට ආවා. ඉන්න ප්‍රශ්නයක් නැහැ. ටෙන්ෂන් එකක් තියෙන්නේ කීයද? ෆෝස් එක 30 නිව්ටන්. ඇත්තටම ටේබල් එකේ අඳින තියෙන්නේ මෙච්චරයි. hence show that p සමානයි 10යි. q සමානයි මේකයි. ඒතර ඕගොල්ලෝ ඉතින් කරන්න තියෙන්නේ 1 2 කියන්නේ මොකද්ද? 1 2 කියන්නේ ඕනම තව වඩා හොඳට පාඩ ලියන්න පුළුවන්. 1 2 කියන්නේ 10 root 3 into tan 30. හරි. අය කියන්නේ 10 root 3 into 1 over root 3 මේ p equals 1 2 1 2 කියන්නේ මේක. එකකින් එනවා p කියන්නේ මොකද්ද? 10 newton. ඒක ෂෝ කරා. හරි.
p කියන්නේ 10 විතරයි. හරි. p කියන වැලියු එක විතරයි. ඒගොල්ලෝ p ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන p නිව්ටන් කියලානේ. එතකොට p කියන වැලියු එක විතරයි. හරිනේ. ඊපස්සේ q. q ට අදාළ වෙන්නේ නැත්තම් මොනවද? q ට අදාළ වෙන්නේ 3 5. නෑ sorry 2 ඉඳන් 5. මේ 2 ඉඳන් 5 වෙනකන් ලයින් එක තමයි q ට අදාළ වෙන්නේ. හරිද? එතකොට ඔයා q හොයද්දි මුලින්ම මෙහෙම ලියන්න. හරිද? 3යි 5යි කීයද? 3යි 5යි වාට ගන්න පුළුවන්. මේ 10 root 3 නේ අපි දන්නේ. 3යි 5යි කියන්නේ 10 root 3 ගේ බෙදීම sin 30. ඒතර ඕක කෙලින්ම දෙකෙන් ගුණ වෙලා වාට 20 root 3 එනවා. ඊට පස්සේ q කියන්නේ මොකද්ද? q කියන්නේ 2 5 ඒ කියන්නේ 3 5 plus 2 3 ඒ කියන්නේ 20 root 3 plus 10 root 3 therefore q කියන්නේ මොකද්ද 30 root 3 newton ඒකනේ බෙන්නන්න තියෙන හරි නිව්ටන් නෑ සෝරි ආයි නිව්ටන් නෑ අගේ විතරයි q කියන්නේ හරි ඊපස්සේ abc abac addc ගේ ස්ට්‍රෙස් හොයන්න හරි ටෙන්ෂන් නෝ ත්‍රස්ට් කියලා මෙන්ෂන් කරන්න ඒකත් අපි ගල්ලා තියෙනවා හරි මෙච්චරයි ගානේ හරි මේක තමයි බෝන් ඩයග්‍රෑම් එක මේක normal diagram එක table එකේ මේ ensure that ටික අපි පෙන්නලා ඉවරයි. එතනින් 15 B part එක ඉවරයි.